ඔයත් කියනවා නේද ඔයත්න්ට ප්‍රශ්න වැඩි කියලා. රාජගිරියේ තියෙන වික්ටෝරියා අර නිවාසේ ආබාධිත කට්ටියගේ ඊයේ උදේ බණ තිබ්බේ එහෙ. වෙනදේ 25ක් විතර තමයි ඇවිල්ලා හිටියේ අර රෝද පුටු වලින් එන්න පුළුවන් මට්ටමේ. ඉතුරු සේරම මම ගියා යාළගේ වාට්ටු වලට බලන්න. ඒ රෝගීන්ගේ සමහර වාට්ටු තියෙනවා පිනතුනේ. ඇඳ යට තමයි කොමඩ් එක තියෙන්නේ. මුළු ජීවිතේම කොමඩ් එකක් උඩ. ඒ ඇඳ යට තමයි යාළගේ টয়ලට් එක තියෙන්නේ. වැසිකිළිය. කවදාවත් ඇත්තන්ට මහ පොළොවේ පය ගහන්න හම්බෙන්නේ. අපේ තරුණ තරුණියෝ හරියට කියනවා මේ සනසීමක් නෑලු. ඒකෙම තියෙනවා පින්නතුනේ. ජීවිතේට මෙට් එක නිදා ගන්න බෑ. තහඩුවේ තමයි ඉන්න ඕනේ. ජීවිතේට අත් දෙක එක්කහු කරලා වැඳලා නෑ. වඳින්න බෑ. අතපය ඇඹුරුණු සමහරු ඉන්නවා අත් දෙක කකුල් දෙක නිකට ළඟට වකුඩු වෙලා. කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව. සමහරු ඉන්නවා ජීවිතේටවත් ඔය බත් කන්න බෑ. කවදාවත් වතුර අතින් අරන් බොන්න බෑ. තව සමහරු ඉන්නවා කවදාවත් තමන්ගේ තියෙන හැඟීමක් අනෙකට ප්‍රකාශ කරන්න බෑ. බඩගිනි කියලා කියන්න බෑ. වතුර තිබහයි කියන්න බෑ. දැන් ඔහොම බනහන ගමන් කල්පනා කරන්න මොනවාද අපිට තියෙන ගැටලු? මොනවාද අපිට තියෙන ප්‍රශ්න? අපිට තියෙන හැම ප්‍රශ්නයක්ම පිනතුනේ අපි අනුන්ට කරන්න ගිහිලා කරගත්තුවා තියෙන්නේ. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය ඔක හරි අපූර්වට ගෙවන්න ඕනේ. තව සමහරු ඉන්නවා ඔය ගස් වලින් වැටිච්ච තරුණයෝ ඉන්නවා. අවුරුදු 17න් වැටිලා තියෙන්නේ දැන් අවුරුදු 45යි. අර ඇඳ උඩ කැලණි විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ඉන්නකොට කරන්ට් එක වැදිලා සදාහටම බෙල්ලෙන් පල්ලෙහා පණ නැහැ. දැන් අවුරුදු 50ක් විතර ඇති මම හිතන්නේ. මිනිස්සුන්ට විපත්තියක් වින්නැහියක් වෙන්න යන්නේ බොහොම පුංචි වෙලාවයි. මේවා මේ කෙස් ගහෙන් මිස් වෙන ජීවිත වෙනතුනේ. මේ මස් ගොඩට ඩැමේජ් එකක් වෙන්න යන්නේ මහ වෙලාවක් යනවාද? පොඩි වෙලාවකින් මේ සියල්ල නැති වෙන්න පුළුවන්. එකටම මතක තියාගන්න. හැමදාම ඇවිදින්න බෑ. පින්නතුනේ හැමදාම කතා කරන්න පුළුවන්. ඔක ටික කාලයක් තියෙන. ඔය සමහර කොල්ලෝ ඉන්නෝනේ ද IRC කමිටින් try කරන. එහෙම කරන්න පුළුවන් දෙයක්වත් නෑ. ගැහුවොත් එහෙම දෙකට කඩනවා නේද? කටවල් බලන්නකො. යාළුවෙල්ලන් කපල් ඉන්නවා. ඒ කෙල්ල කොල්ල තමයි සෙට් වෙන්නේ නැත්නම් ඉතින් කවුරු සෙට් වෙන්නද ඒක සාමාන්‍ය දෙයක්. මම මේ කියන්නේ කසාද බැඳපු නැති උදවියට හොඳ. ඕක තෝර ගන්නකොට ටිකක් හරි පරිස්සම් වෙන්න. මේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. කවුද ඇසුරු කරන්න ඕන ඇසුරු කරන්න නොසුදුසු කවුද කියලා අද තීරණය කරන්න. තරුණයෙක් තරුණියක් වුණාම ඒ පෞරුෂය ඇතුලේ තියෙන්න ඕන මහා විස්මිත ඉවසීම. තරුණයෙක් තරුණියක් වුණාම තියෙන්න ඕනේ කවදාවත් ඒ ක්වොලිටි එකේ තියෙන්න ඕනේ කුණුහරුපයක්වත් කියන්නේ නැතිකම. මම මේ කියන්නේ අර කොල්ලෙක් වුණාම තියෙන්න ඕන ක්වොලිටි එක. මේ පැටව එහෙම නෙමෙයිනේ. ඔය දැන් බැලුවත් කොල්ලන්ගේ සාක්කුවල දුම්කල බලුවක් හරි තියෙනවා. හකු පුරවාගෙන ඉන්නේ නැතු මර මොනවද තූල් වලින්. ඕනම දෙයක් අපි හිතන්නේ නැති වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. අවුරුදු 35ක විතර අම්මා කෙනෙක් අපේ පන්සලට දෙන්නෙක් අල්ලගෙන මං ඇහුවා මොකද බලනකොට ඇස් දෙකම පේන්නේ. මම කියන්නේ මොකක් හරි වුණාම කවුරුවත් නැහැ අපිට. ඊපස්සේ මං ඇහුවා මොකද ඇස් පේන්නේ නැත්තේ? කියනවා හාමුදුරනේ උදේ නැගිටලා බිත්ති අත ගෑවලු ලයිට් එක ස්විච් එක දාන්න. ස්විච් එක අත ගන්නකොට ලයිට් එක දැම්මලු දාලා කිව්වලු කරන්ට් එක නැහැ කියලා. ඇත්තටම මොකද්ද වෙලාද? ඇස් පේන්නේ නැහැ. රෑ නිදාගෙන උදේ නැගිටිනකොට ඇස් දෙක පේන්නේ නැහැ. මස් ගොඩක් නඩත්තු කරන අපිට ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා එක තප්පරයක්වත් අපත් කරන්න එපා. එක වචනයකින්වත් මේ සංසාරේ දිග්ගස්ස ගන්න එපා. අපි මේ ජීවිතේ කරන කියන හැම දෙයකටම පින්නතුනේ වග කියන්නේ. කවුද එහෙම දේශනා කරන්නේ? බුදුවරු. ඒ සිදුවිල්ල ප්‍රධාන වෙලා කරන කියන හැම එකටම වග කියන්නේ. මම ඔයයන්ට පැහැදිලි කරලා දෙන්නම් දැන්. වැඩිපුරම අපේ ජීවිතේ අපිට මේ මිනිස්සු හැමදාම වද වෙන්නේ පවුල ගැන පින්නතුනේ. ඔය වෛරක්කාරකම ඔය තරහව ඒක දැන් හොයා ගන්න ඕනේ. යාළු වෙලා ඉන්න තමන්ගේ සෙනෙහබර බිරිඳට ප්‍රේමවන්තියට අපි හිතමු
කොල්ලෙක් කෙල්ලෙක් සෙට්ටලා ඉන්නවා කියලා. කුණු හරපයක්වත් නොකිය ඉන්න පුළුවන් නම් විතරක් කසාද බඳින්න. පැහැදිලිද මං කියන්නේ? ඔය මම අහලා තියෙනවා ඒකයි මේවා. ජීවිතේ తాවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට නම් අතවනන්න එපා. නේ කොල්ලෝ බැඳලා ගම්වල ළමයි ඉන්නවා. මෙහි කෙල්ලොන්ට ටෝක් කරන බැඳ නැති විදියට. කෙල්ලෝ අහුවෙලා ඇති හිසෙක් කෙස් ගන්නට. නැද්ද? උච්චර පව්කාර වැඩද? තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. කවදාවත් කිසි කෙනෙක් රවට්ටන්න එපා. කවුද රැවටෙන්නේ? බුදුවරු ගන්න මනස මුල් වෙලා කරන කියන දේවල් වල ප්‍රතිඵල ඒකාන්තයි භුක්ති විඳින්න වෙනවා. අපි අපිට වෙනවට අකමැති දේවල් ජීවිතේ කවදාවත් අනුන්ට කරන්න එපා. පුරුදු වෙන්න. මේ කර්මය දැඩි වුණාම කරන්න දෙයක් නැහැ. ඒක යෝජනා කරේ. හතුරු වෛරක්කාරයෝ නැති කරලා මැරෙන්න. මේ වෙනකොට ඔය හිතවල හතුරු නැත්. වෛරක්කාරයෝ නැත්. දැන් කියන්නේ නැහැ කියලා. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. හොඳ ගතිගුණ තියෙන මිනිස්සු හොඳ ගතිගුණ දෙනවා. දාම ඔය හිත කියන වංචාකාරයාට රැවටෙන එක නවත්ත ගන්න. මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරි වෙලාවක් එනවා. හිතාගන්න බැරි වුණත් හිතාගන්න පුළුවන් වුණත් කමක් නැහැ. මම මේ කියන වැඩේ හෙට ඉඳන් කරන්න. ජීවිතේ මොකක් හරි ගැන අදහසක් නැත්තම් එන්නේ පෞකාර සිතුවිලි නම් උදේට බුදුහාමුදුරන්ටනේ අර පෑන් වීදුරුව තියලා අත් දෙක නලලට ගන්නකොට ඇති වෙන හැඟීම පින්නතුනි මගේ බුදුහාමුදුරන්ටනේ. භාග්‍යවතුන් වහන්සේ හැර කවුද සනසීමට ඉන්නේ? පින්නතුනි කරලා බලන්න. එක තරුණයෙක් කියන හාමුදුරුවනේ දැන් නම් සිගරට් එකක් බොනකොටත් මහා මොකද වගේ